ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහර අයගේ ඩ්‍රීම්ස් ඉක්මනට ඇචීව් කරනවා වගේ පේන්නේ? ඇයි සමහර අය හැමදාම නෙගටිව් දේවල් ගැනම කතා කරන්නේ? අද අපි කතා කරන්නේ ලෝකේ පුරා මිලියන ගණනක් මිනිස්සු කියවපු The Secret පොත ගැන. මේ පොතේ තියෙන law attraction කියන සංකල්පය ඇත්තටම මොකක්ද කියලා බලමු. එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝ එක අවසානය වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. අපි බලමු මේ සීක්‍රට් පොතේ කියන්නේ මොකක්ද කියලා. 2006 දී රොන්ඩා බර්න් විසින් හඳුන්වා දෙන The Secret පොතේ ප්‍රධාන අදහස තමයි ඔබ නිරන්තරයෙන් හිතන දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. ඔබ පොසිටිව් හිතනවා නම් පොසිටිව් රිසල්ට් හම්බ වෙනවා. නෙගටිව් හිතනවා නම් නෙගටිව් රිසල්ට් හම්බ වෙනවා. පොතේ කියන්නේ අපේ මනසට අපි හිතන දේවල් බලපාන නිසා අපේ තීරණ සහ ක්‍රියාද ඒ අනුව වෙනස් වෙනවා කියලා. law attraction කියන්නේ මොකක්ද? law attraction කියන්නේ like attract like. ඔබ සාර්ථකත්වය ගැන හිතනවා නම් ඔබේ අවධානය සාර්ථකත්වයට යොමු වෙනවා. ඔබ අසාර්ථකත්වය ගැන හිතනවා නම් ඔබට පේන්නෙම ඒ වගේ අවස්ථා. උදාහරණයක් විදියට ඔයාට අලුත් ජොබ් එකක් ඕන නම් මට බෑ කියන එක වෙනුවට මට පුළුවන් කියලා හිතන එකෙන් ඔබට වැඩිපුර අවස්ථා ලැබෙනවා. Ask, believe, receive. Ask. ඔබට අවශ්‍ය දේ පැහැදිලිව තීරණය කරන්න. ඔයාට ජොබ් එකක් ඕන, ඔයාට ගෙයක් ඕන, ඔයාට වාහනයක් ඕන. මේ වගේ පැහැදිලි තීරණයක් තියෙන්න ඕන. දෙවෙනි එක තමයි believe. එය දැනටමත් ලැබිලා තියෙන බව විශ්වාස කරන්න. තුන්වෙනි එක තමයි receive. දැනටමත් ලැබුණා වගේ කෘතඥතාවයෙන් ජීවත් වෙන්න. The Secret පොතේ වැදගත් කොටසක් තමයි gratitude කියන එක. හැමදාම උදේම ඔයාගේ රූම් එකට ස්තුතිවන්ත වෙන්න, ඔයාගේ පවුලට ස්තුතිවන්ත වෙන්න, ඔයාගේ සෞඛ්‍යයට ස්තුතිවන්ත වෙන්න. කෘතඥතාවය ඔබේ මයින්ඩ්සෙට් එක වෙනස් කරනවා. ඊළඟ එක තමයි විෂන් බෝඩ්. ඔබට අවශ්‍ය ඩ්‍රීම් හවුස් එක, ඩ්‍රීම් ජොබ් එක, වෙඩින් ගෝල්ස්, ක්ලියර් ස්කින්, ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් වගේ පින්තූර එකට එකතු කරලා විෂන් බෝඩ් එකක් හදාගන්න. ඒක දවස පුරා බලද්දී ඔයාලගේ ඉලක්ක මතක තියාගන්න ලේසි වෙනවා. ඒ තමයි පොසිටිව් තින්කින් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ක්‍රියාමාර්ගත් අවශ්‍යයි. ඔබට මිලියනර් කෙනෙක් වෙන්න හිතුවට වැඩ නොකළොත් ඒ සිදු වෙන්නේ නැහැ. Dream, action, result. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඕනේ නම් අදම ඔයාගේ thoughts වෙනස් කරගන්න පටන් ගන්න. The Secret කියන්නේ magic එකක් නන් නෙවෙයි. ඒක mindset එකක්. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරන්න, comment කරන්න. ඔයාගේ biggest dream එක comment කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.